රයිට් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC ක්වික් අප්ඩේට් එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මේක අපි e-master එකේ අන්තිමට දාලා තියෙන අප්ඩේට් එක. BTC අප්ඩේට් එක. මෙතනදී අපි කියනවා පැහැදිලිවම BTC chart එක, CME chart එක වගේම USDT dominance එකත් පෙන්වලා අපි පැහැදිලිවම කියනවා මාකට් එක 1,06,800 වගේ level එකක් දක්වා මෙන්න මේ පෙන්වලා තියෙන මේ level එක දක්වා අප් වෙලා එතනින් හොඳ correction එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මෙන්න මේ 99,923 දක්වා මේ correction එක යන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට පේනවා මේ කියපු විදිහට මාකට් එක මේ වෙනකොට වැඩ කරලා මෙතනින් ෂෝට් වෙලා මේ ගමන යන ගමන් ඉන්නේ. හරිද? දැන් මේ ක්වික් අප්ඩේට් එකක් අරගෙන ආවේ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියන එක ගැන ඒත් එක මතක් කරනවා. මම අර කලින් කිව්වා වගේ මේකට අදාළ කියන්නේ ඒක තියෙන්නේ e-master channel එකේ. හරි e-master crypto community කියන YouTube channel එකේ සහ cryptclub channel එකේ හරහා තමයි මේ දැනුම ඔයාලත් එක්ක share කරගන්න එක සහ මේ update share කරගන්න එක කරගෙන යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ channel දෙකම follow කරලා දෙකම subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දානකොටම notification එකක් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ දැන් මෙන්න මේක තමයි වෙන්න තියෙන්නේ. හරි. මේක තමයි වෙන්න වැඩි ඉඩක් තියෙන්නේ. මේක අනිවාර්යෙන් වෙනවා කියන එක නෙමෙයි. මොකද මේ මාකට් එකේ ඇත්තටම එහෙම ප්‍රෙඩික්ෂන් නැහැනේ. කවුරු හරි කෙනෙක් මේක අනිවාර්යෙන් මෙහෙම වෙනවා කිව්වොත් එහෙම ඒක නොදැනුවත්කම. හරි. මේ මාකට් එකේ තියෙන probability එකක්. ඉතින් වැඩි ඉඩක් තියෙනවා මෙන්න මේ දේ වෙන්න. right. අපි මේ tool එක ගමු. මෙන්න මෙහෙම මේ 99,923 ටච් කරන්න මාකට් එක මේ correction එකේ එන්න ලොකු ඉඩක් තියෙනවා. හරි. මතක තියාගන්න එහෙම ආවොත් ඉන්න එහෙම අපිට පුළුවන් මෙන්න මේ zone එකේදී. හරි. මෙන්න මේ 99,923ට අපි චුට්ටක් උඩින් තියාගමු. අපි තියාගමු 1,300,000. හරි. 1,300,000 වගේ level එකක ඉඳලා අපිට පුළුවන් මේ දෙපැත්තට චුට්ටක් ගන්න. මෙතන මේ පල්ලෙහාට වගේ 99,200. right. ඔන්න ඔය වගේ level එකකදී අපිට chance එකක් තියෙනවා මොකකටද? scalp long එකක්. හරිද? scalp long එකට යන chance එක තියෙනවා ඒ වගේ level එකකදී. හරි. ඊට චුට්ටක් පහලින් මෙන්න මේ වගේ level එකකදී SL එක තියාගන්න. තව අප්ඩේට් තිබ්බොත් ඒ ගැන අපි අරන් එන්නම්. SL එක move කරන්න ඕනොත් සහ ලැඩ කරන්න ඕනොත් අපි අප්ඩේට් අරගෙන එන්න. follow කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගන්න ගන්න. ඉතින් මේක තමයි මතක් කරන්න ඕනේ. scalp entry එකට අවස්ථාවක් තියෙනවා මෙන්න මේ level එකේදී. පොඩි ගාණක් දාන්න. මොකද market එක මේ එන්නේ correction එකක්. ආපහු සැරයක් up trend එක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක තමයි අපි මේ අල්ලන්න හදන්නේ. නමුත් මේ පල්ලහැ ෆිල් කරන්න එන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒ නිසා මාකට් එක මේ ලෙවල් එක බ්‍රේක් කරොත් එහෙම ඊළඟට තව දුරටත් ලොකු correction එකක් කන්ටිනියු කරන්න පුළුවන්. හරි. ඒ හන්ද මොකද තාම යන්නේ අප් ට්‍රෙන්ඩ් එකනේ. අප් ට්‍රෙන්ඩ් එකේදී අපි මේක කවුන්ටර් ට්‍රේඩ් එකක් විදිහට ගන්න නිසා හරි පොඩි ටයිම් ෆ්‍රේම් වලට අදාළව මේක දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වුණාට ලොකු ටයිම් ෆ්‍රේම් වලට අදාළව තාම මේ යන්නේ අප් ට්‍රෙන්ඩ් එක. හරි. ඉතින් මේක ගන්න එතකොට ලොකු ටයිම් ෆ්‍රේම් වලට අදාළව මොකද්ද කවුන්ටර් ට්‍රේඩ් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ළඟින් SL එකක් දාලා තියාගන්න වගේම පොඩි ගාණක් දාන්න. ලොකු ගණන් දාන්න එපා. පොඩි ගාණක් දාලා පොඩි රිස්ක් එකක් අරගෙන වැඩේ කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමින් ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන්න කියලා ආයෙත් මතක් කරනවා. සුබ දවසක්.